හලෝ ලංකාවෙන් පිට වෙනත් රටක හිටියත් මේ ඉතින් අපි අපේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වුණ විදිහ. ඉතින් කොකිස් අච්චුව හොයන්න ගිය ගමනත් ඔයාලත් එක්ක බෙදාගත්ත නිසා ඔන්න අද කොකිස් වලින්ම බ්ලොග් එක පටන් ගන්න හිතුවා. මේ සැරේ අවුරුද්දේ මට නම් තියෙන විශේෂත්වය තමයි අවුරුදු කැවිලි මේසෙට තියෙන කැවිලි ඔක්කොම ටික මේ පාර මගේ අතින්ම තමයි හදාගත්තේ. ඔන්න ඉතින් අලුත් අවුරුදු දවසත් උදා වුණා. මේ ඉතින් අලුත් අවුරුදු දවසේ උදෙන්ම මගේ අතින් හැදුන කිරිබත. මේ ඉතින් ලංකාවෙන් අපි ඇවිල්ලා මේ ගෙදරට ආවයින් පස්සේ මේ ගෙදර සමරන දෙවැනි අලුත් අවුරුද්ද. ඇත්තටම මේ සැරේ නැකත් වෙලාවල් නම් අපිට අනුගමනය කරන්න උනේ නැහැ. මොකද අවුරුදු දවස මේ සැරේ සතිය දවසකට ආව නිසාත් ඉතින් අපි ඉන්න රටේ එහෙම අලුත් අවුරුද්දට කියලා වෙනම නිවාඩුවක් නැති නිසාත්. හැබැයි ඉතින් අලුත් අවුරුද්දට සිංහල කැවිලි වර්ග මගේ අතින්ම හදලා ඊට පස්සේ අලුත් අවුරුදු දවසේ උදෙන්ම මේ විදිහට කැවිලි මේසේ ලස්සනට හදන එක නම් මං හැමදාම ආසාවෙන්ම කරන දෙයක්. ඉතින් මේ සැරේ කැවිලි මේසෙ දිහා බලනකොට නම් මටම පුංචි ආඩම්බරයක් දැනෙනවා. මොකද මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔක්කොම කැවිලි වර්ග මගේ අතින්ම හැදුනේ ඒවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිංහල අලුත් අවුරුද්ද ඈත රටක අපේ ගෙදර මේසෙටත් ආවේ. ඉතින් අද හස්බන්ඩ්ට ඔෆිස් දවසක් නිසා එයා ඔෆිස් යන්න ඉස්සෙල්ලා මේ විදිහට අපි දෙන්න එකතු වෙලා සිංහල අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු කැවිලි මේසේ ඉඳුල් කළා. ඉතින් අපේ ගෙදර පුංචිම සමාජිකයා නම් මේ අවස්ථාවට සහභාගී වුණේ නෑ. මොකද එයා තාම දොයි. ලෝකෙ මොන රටේ හිටියත් බබාලට චූටි කාලේ ඉඳන්ම සිංහල චාරිත්‍ර විදි කියා දෙන්න ඕනි කියන මතේ මාත් ඉන්නවා. ඊයේ රෑ ටිකක් නිදා ගන්න පරක්කු වුණ නිසාද මන්දා තාත්තේ ඔෆිස් යන වෙලාවට ඉතින් බබා නැගිටලා හිටියේ නැහැ. පස්සේ ඉතින් නැගිටලා අපේ අවුරුදු කුමාරී ලස්සනට ලෑස්ති වෙලා ඇවිල්ලා අවුරුදු කෑම මේසේ ඉඳුල් කළා. තාම ඉතින් චූටි නිසා එයාට චාරිත්‍ර ගැන එහෙම ලොකු අවබෝධයක් නැහැනේ. ඒ නිසා ඉතින් අර අවුරුදු කෑම මේසෙට පවුලේ හැමෝම එකට වාඩි වෙලා ඉඳුල් කරන්න ඕනි කියලා එයාව උදේම නැගිටව ගන්න නම් අමාරු වුණා. ඉතින් මාත් ඒකට ඇත්තටම ලොකුවට බල කළෙත් නැහැ. හැබැයි ඉතින් එයා තේරෙන වයසට ආවහම නම් ලෝකෙ කොහේ හිටියත් එයාට සිංහල චාරිත්‍ර කියා දෙන්න ඒවා කරන හැටි එයාට පෙන්වන්න මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් උදේ අපිට අවුරුදු සමරන්න නිවාඩුවක් තිබුණේ නැති නිසා අපි රෑ යාළුවෝ කට්ටියක් එකතු වෙලා අවුරුදු සමරන්න එළියට ගියා. මේ ඩුබායි මරීනාවල තියෙන ලක්විල් රෙස්ටොරන්ට් එක. මේක ලංකාවේ රස කෑම තියෙන ඒ වගේම ඩුබායි වල ඉන්න ලංකාවේ අය ගොඩක් වෙලාවට එකතු වෙන්න ලස්සන තැනක්. මේ වගේ විශේෂ දවස්වලට ගොඩක් වෙලාවට ඒකේ ටේබල් පිරෙන නිසා අපි ඉතින් කලින් රිසර්වේෂන් එකක් දාලාම තමයි ගියේ. අද සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රසම රස බුෆේ එකක් මෙතන ඇරේන්ජ් කරලා තිබුණා. ඉතින් අපි යාළුවෝ කට්ටිය එකතු වෙලා කතා කර කර එක මේසයක් වටේ වාඩි වෙලා රසම රස ලංකාවේ කෑම වේලක් රස වින්දා මේ අවුරුදු දවසේ. රටින් පිට ජීවත් වෙනකොට ලංකාවේ අපේ අය අතර ගෙවෙන පුංචි වෙලාවත් ලොකු සතුටක්. ඇත්තටම ඉතින් ලංකාවෙන් පිට ජීවත් වෙනකොට ලංකාවේ අයට මේ වගේ විශේෂ දවස්වලට එකතු වෙලා මෙහෙම එන්ජොයි කරන්න මේ වගේ තැනක් තියෙන එක කොයිතරම් හොඳද නේද?
ඉතින් අද බ්ලොග් එකෙන් අරන් ආවේ ලංකාවෙන් ඈත රටක ජීවත් වෙන අපේ සිංහල අලුත් අවුරුදු දවස ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මේ බ්ලොග් එක අපිට ලස්සන මතක සටහනක් වෙනවා වගේම ඔයාලත් ආසාවෙන් රස විඳී කියලා හිතනවා. ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට පිරුණ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ආයිත් වීඩියෝ එකකින් හම්බ වෙමු.